වන්නි ප්‍රදේශයේ රඳවාගෙන සිටින සිවිල් වැසියන්ට ආරක්ෂිත ප්‍රදේශවලට යාමට නිදහස ලබා දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය LTTE-ට අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ජෝන් හෝම්ස් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. වන්නි ප්‍රදේශයේ පවතින ගැටුම් වලට මැදිව සිටින දහස් ගණනක් සිවිල් ජනතාවගේ සුබ සාධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ දැඩි අවධානය යොමු වී ඇත. විපතට පත්වී සිටින මෙම පවුල් මුහුණ පාන අවදානම දිනෙන් දින වැඩි වන බව ජෝන් හෝම්ස් මහතා පෙන්වා දෙයි. මීට පෙර එක්සත් ජාතීන්ගේ සහයෝගය සහ රජය මැදිහත් වීමෙන් උතුරේ මෙම ජනතාවට අවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍ය ලබා දීමට හැකි විය. නමුත් පසුගිය මාස කිහිපය තුළ කිහිප වරක්ම ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංක්‍රමණය වීමට එම ජනතාවට සිදුවිය. ආරක්ෂිත ප්‍රදේශ කරා යාමට LTTE සංවිධානය එම ජනතාවට ඉඩ දිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය LTTE-ට අවධාරණය කර සිටී.